2026 අලුත් අවුරුද්ද ෆිට්නස් විත් ડોක්ටර් කේ අලුත් පණිවිඩයක් එක්ක ඔයගොල්ලෝ හම්බ වෙනවා. ඉතින් මම අද කියලා දෙනවා 95%ක් ඔයගොල්ලන්ට හැදෙන ලෙඩ වලින් බේරිලා ඉන්න ක්‍රමයක්. ඉතින් හොඳට අහගෙන ඉන්න. පළවෙනි දේ තමයි මෙන්න මේ කියන කෑම වලට කිසිම විදිහකට ඔයා සීනි පාවිච්චි කරන්න එපා. පළවෙනි එක තමයි තේ. අපි තේ එකක් බොන්න ඕනේ තේකේ රසට මිසක් සීනි රසට නෙමෙයි. ඉතින් ලංකාවේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ සීනි රසට බොන්න තේ එකක්. ඉතින් තේ දැල්ලේ රස අපි කිසිම වෙලාවක අපි අඳුරන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඔයා කිරි බොනවා නම් එහෙම නැත්නම් කිරි කනවා නම් කිසිම වෙලාවක සීනි දාන්න එපා. මොකද අපිට කිරිවල කිරි රස අපිට දැනෙලා නැහැ. ඉතින් අපි ඇත්තටම කිරි කන්නේ හරි කිරි බොන්නේ හරි ඒකේ කිරි රසට නෙමෙයි සීනි රසට. අනික් කාරණේ තමයි ඔයා අලිපේර වගේ දෙයක් කනවා නම් කිසිම වෙලාවක සීනි දාන්න එපා. මොකද ඒ අලිපේර වලට ආවේනික රසක් තියෙනවා. ඉතින් ඒ රස ඔයා හරියට දැනගන්න ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ ඔයා සීනි දාන හින්දා. ඊළඟ කාරණේ තමයි ඔයා ෆෘට් ජූස් එකක් හරි එහෙම නැත්නම් ෆෘට් සලාඩ් එකක් වගේ කනවා නම් කිසිම වෙලාවක ඒකට සීනි දාන්න එපා. මොකද ඒකේ ඕල්රෙඩි ෆ්‍රක්ටෝස් කියන සීනි එක අන්තර්ගතයි. ඉතින් ඒ ස්වභාව ධර්මයෙන් අපිට මේ දේවල් දීලා තියෙන්නේ අපිට ඒ සීනි රස ඇති නින්දා. ඒ සීනි ප්‍රමාණය ඇති හින්දා. අපි කරන්නේ වැඩිපුර සීනි දාලා තව අපේ දිව පුරුදු කරගන්නවා ලොකු සීනි ප්‍රමාණයකට ඒ රසකට. මේ පුරුද්ද හින්දා තමයි අපි ගොඩ දෙනෙක් ලෙඩ වෙන්නේ. දියවැඩියා වගේ රෝග ගොඩක් අයට හැදෙන්නේ මේ වගේ සීනි පාවිච්චිය හින්දා. ඉතින් ඒකින්ද අදම මේ පුරුදු වලින් ඈත් වෙන්න මම ඔයගොල්ලන්ට මේ වගේම හොඳ හෙල්ත් ටිප්ස් අරන් එනවා ඉදිරියටත්. ඉන්න මාත් එක්ක ෆිට්නස් විත් ડોක්ටර් කේ